ජනාකීර්ණ නගර ආශ්‍රිතව රුධිර පීඩන මාන යන්ත්‍ර ස්ථාපනයට පියවර. පෞද්ගලික බස් රථ සේවාවේ අභිවෘද්ධිය උදෙසා නව නීති රීති. මාරවිල වෙරළ ඝාතනය වැළැක්වීමට කඩිනම් පියවර. ඉරානයට සහ සිරියාවට එරෙහිව නව සම්බාධක ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව තීරණය කරයි. දානය දේශීය පුවත් වෙත. ජනාකීර්ණ නගර ආශ්‍රිත රුධිර පීඩන මාන යන්ත්‍ර ස්ථාපනයට පියවර ගැනේ. ජනතාවට පහසුවෙන් තම රුධිර පීඩනය මැන බැලීමට අවස්ථාව සැලසීම හා අදාළ ප්‍රතිකාර වෙත යොමු කරවීම මෙහි අරමුණ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. රුධිර පීඩනය ඉහළ යාම කායික රෝග ලක්ෂණයකි. දිනකදී 150 දෙනෙක් පමණ හෘදයාබාධ හේතුවෙන් මිය ඇති. 40-54 සංඛ්‍යාවක් අඝාත තත්වයට පත්ව මරණයට පත්වෙති. වයස අවුරුදු 35 ඉක්ම වූ පුද්ගලයන් අවම වශයෙන් සතියකට වරක් තම රුධිර පීඩනය මැන බැලිය යුතුවත් ඔවුන් ඒ කෙරෙහි යොමු නොවන බව වෛද්‍යවරු පවසති. අධි රුධිර පීඩනෙන් පෙළෙන රෝගීන්ද සතියකට වරක් තම රුධිර පීඩන තත්ත්වය පරීක්ෂා කළ යුතුය. එහෙත් වැඩි දෙනෙක් ඒ කෙරෙහිද යොමු නොවෙති. අධි රුධිර පීඩන හේතුවෙන් හෘදයාබාධ වලට සහ අඝාත තත්ත්වයට ගොදුරු වී මිය යාමට හෝ ආබාධ තත්ත්වයට පත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ප්‍රථම අධීරයේදී යන්ත්‍ර 5ක් ලබන 30 වෙනිදා කොළඹ නගර සීමාවේ සවි කෙරේ. සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි සහ තවත් ස්ථාන 3ක එය ස්ථාපනය කෙරේ. ඉදිරියේදී සෙසු නගරවලටද එය ව්‍යාප්ත කිරීමට නියමිතයි. වැඩසටහනට ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය පූර්ණ දායකත්වය සපයයි. සෞදි අරාබියේ මරණ දඬුවම නියමව සිටින ශ්‍රී ලාංකික ගෘහසේවිකා රිසානා නෆී කාන්තාව නීති විරෝධී ලෙස විදේශගත කළ රැකියා නියෝජිතයා තව දුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කරයි. බන්ධනාගාර නිලධාරීහු රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරු ඊයේ කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කළහ. රිසානා නෆී කාන්තාව සම්බන්ධයෙන් වැඩි වයසක් පෙන්වා වංචනික හා නීති විරෝධී අයුරින් විදේශගත කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා මේ නඩුව පවරා තිබේ. නීතිපතිගේ ඉල්ලීම පිළිගත් අධිකරණයේ නඩු විභාගය ලබන මාස 16 වන දිනට කල් තැබීය. සැකකරු එතෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කෙරිණ. කොළඹ නගරාධිපතිවරයාගේ නිල නිවස සම්බන්ධයෙන් පැවති නඩුව සමතයකට පත්වෙයි. නිල නිවස තුන්වන පාර්ශවයක් වෙත පැවරීමෙන් වළකින බවට කොළඹ මහනගර සභාව අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නේය. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නගරාධිපතිවරයාගේ නිල නිවසේ පවත්වාගෙන යාමේ සූදානමක් පවතින බවට චෝදනා කරමින් මහනගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් නඩුවක් පවරනු ලැබූහ. ඒ මීට පෙර විභාගයට ගනු ලැබිය. එහිදී නිල නිවස වෙනත් පාර්ශවයක භාවිතය සඳහා යොදා ගැනීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය. නඩුව ඊයේ යලි විභාගයට ගැනින නගරාධිපතිවරයාගේ නිල නිවස හෝ ඉන් කොටසක් වෙනත් පාර්ශවයකට බදු දීමක් හෝ පැවරීමක් නොකරන බවට කොළඹ මහනගර සභාව අධිකරණයට ප්‍රතිඥාවක් දුන්නේය. ඒ පිළිගත් අධිකරණය නඩුව සමතයකට පත් කළේය. හලාවත මාරවිල වෙරළ ඝාතනය වැළැක්වීමට පියවර ගැනේ. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව එය ක්‍රියාත්මක කරයි. මීටර් ස්ථිර පිළියමක් ලෙස වෙරළ තීරයේ මීටර් 150ක් දුරට දියකඩන බැමි 4ක් ඉදි කෙරේ. වෙරළ ඝාතනය වැළැක්වීමේ මූලික පියවරක් ලෙස ඝාතනයට ලක්වන ස්ථානවල කළුකල් ඇතිරීමට පියවර ගැනිනා. වෙරළ ප්‍රතිපෝෂණය සඳහා ඈත දියඹෙන් වැලි පොම්ප කිරීමට සිදු කෙරේ. ස්ථිර පිළියමක් ලෙස වෙරළේ සිට කිලෝමීටරයක් දුරින් මුහුද දෙසට දියකඩන බැමි ඉදි කිරීමටද නියමිතයි. වෙරළ තීරයේ මීටර් 500ක් පමණ ඝාතනයට ලක්ව තිබේ. මේ හේතුවෙන් නිවාස සහ පොල් ගස් රැසක්ද විනාශ විය. දියකඩන බැමි 4 ඉදි කිරීම සඳහා රුපියල් 1,50 ලක්ෂයක් වෙන්කොට තිබේ. පෞද්ගලික බස්වත් සේවාවේ අභිවෘද්ධිය වෙනුවෙන් නව නීති රීති හඳුන්වා දීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. මේ අර්ථයේ බස් හිමියන්, රියදුරන්, කොන්දොස්තරවරුන් සහ මගේ ජනතාවගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් නීති සකස් කරන බව කොමිසම කියා සිටී. පෞද්ගලික බස් රථ සේවාව මෙරටට හඳුන්වා දුන් සමයේ ඊට අදාළ නීති රීතිද සම්පාදනය කෙරෙන. වත්මන් ප්‍රායෝගික ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීමේදී ඇතැම් නීති රීති අදාළ නොවන බව කොමිසම් සභාව පෙන්වා දුන්නේය. බස් රථ සමාගම් සහ හිමියන් සමග ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂිතයි. සේවක අර්ථ සාධක නිසි පරිදි ලබා දීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වේ. මගී පහසුකම් හා ආරක්ෂාව මෙන්ම බස් සේවාවට අදාළ අනෙකුත් දුෂ්කරතා හඳුනාගෙන ඊට පිළියම් සැපීම තම වගකීම් බව ජාතික ගමනාගමන කොමිසම් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පවසයි. දැන් තියෙන නීතිය අනුව අනතුරකට භාජනය වුණොත්
පර්මිට් එක කැන්සල් වෙන එක හරි අසාධාරණ දෙයක්. බස් හිමියන් සමග ගෙනල්ලා බස් සමාගම් සමග ගෙනල්ලා සාකච්ඡා කළා ඉදිරියේදී මේ ඉදිරිපත් කෙරෙන්න සෝදානම්. නිවාස සැලසුම් කිරීමේදී අකුණු අවදානම කෙරෙහිද අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඉදිකිරීම සඳහා ලෝහමය ද්‍රව්‍ය බහුල ලෙස භාවිතයට ගැනීම නිසා අකුණු අවදානම වැඩි වේ. අකුණු සන්නායක සහ අධිධාරා මගහැරුම් උපකරණ භාවිතයෙන් මේ තත්ත්වය අවම කරගත හැකි බව කාලගුණ විද්‍යාඥයෝ කියා සිටිති. අකුණක් යනු වලාකුළක සිට පොළවට ඇදී එන අධිබලත විද්‍යුත් ධාරාවකි. උත්තර සහ දක්ෂිණ අර්ධගෝලයේ සුළං සමකය ආසන්නයට පැමිණීම සහ සූර්යා මුදුන්ව පිහිටීම අප්‍රේල් මාසයේ අකුණු බහුල වීමට හේතු වී තිබේ. ශ්‍රී ලාංකීය ජනතාව අතීතයේ සිටම බක්මහ අකුණු වලින් ප්‍රවේශම් වීමට ක්‍රමෝපාය අනුගමනය කරති. දෛනික ජීවිතයේදී භාවිතයට ගැනෙන ලෝහමය උපකරණ පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ කාලගුණ විද්‍යාඥ කේ.ආර්. අබේසිංහ මහතා පවසයි. ගොඩක් වෙලාවට ලංකාවේ කාන්තාව විශේෂයෙන් නැතිලා තියෙන්නේ මේ එලිමහනේ තියෙන රෙදි වැලෙන්. රෙදි වැලෙන් රෙදි ගන්න ගිහිල්ලා ලංකාවේ කාන්තාව ගොඩක් ජීවිතස්සපත් වෙලා. හේතුව මොකද්ද? අද රෙදි වැල බඳින්නේ කම්බි වලින්නේ. ඉස්සර වල ලණු නෙවෙයි කම්බි. කම්බි වල ඇතුලේ ඒක ගහ සාමාන්‍යයෙන් ගම්බදන් ගහකටයි ගැට කරලා තියෙන රෙදි වැල කියන එක. ඉතින් මේක ඒ රෙදි ගන්න මොහොතේම අකුණක් පහත් වුණොත් ගහට වදින අකුණ ඒ කම්බි දිග ඔස්සේ ගමන් කරනවා. ඒ මොහොතේම ගියොත් එimhe රෙද්දක් ගන්න අර කම්බි දිගේ යන අකුණෙන් කොටසක් යනවා ගහර ගමන් කරනවා. ඉදිකිරීම ක්ෂේත්‍රයේ බහුලව ලෝහ භාවිත කෙරේ. කොන්ක්‍රීට් තට්ටු සඳහා යොදා ගැනෙන ලෝහ කම්බි අකුණු වැද ගැනීමට හේතු විය හැකි බවද අබේසිංහ මහතා පෙන්වා දෙයි. ඒවල උසම ස්ථානයේ හුලං කවුලේ ඉහළම තියෙන කොන්ක්‍රීට් එක. ඕනම ගෙදරක දුම් කවුලේ තියෙන ඉහළම කොන්ක්‍රීට් එක. වැඩියෙන්ම අකුණු පාත් වෙන්නේ මේ අර හුලං දුම් කවුලේ ඉහළ තියෙන කොන්ක්‍රීට් එකට. ඒක ස්වභාවිකයි. මොකද ඒකේ ඇතුලේ කොන්ක්‍රීට් නිසා නෙවෙයි ලෝහයක් තියෙනවා. ඒත් මේ ලෝහයට එන අකුණු පාරක් වැදුනොත් එහෙම ඒ අකුණ උත්සාහ කරනවා ඊට පස්සේ පොළොවට යන්න. යන්නේ කොහොමද? ඊළඟට තියෙනවා අපි ලිප බඳින කොන්ක්‍රීට් එකක් තියෙන. ඒක යකඩ තියෙනවා. ඔතෙන් එනවා. ඇවිල්ලා අපි නිවසයන් කොහෙවත් නැත්නම් ඒක කොහොම හරි පොළොවට යනවා. නමුත් බහුතරයක් අපි දන්නා හවස් කාලයේ මොකද ලංකාවේ අකුණ වැඩිම වෙන සවස් කාලේ සවස් භාගයේ විශේෂම කාන්තාව ඉන්නේ ලිප ආසන්නේ. ඒ අවස්ථාවේ මොකද අපි ආසන හිටියොත් එහෙම ඒ කොන්ක්‍රීට් දෙවන කොන්ක්‍රීට් එකට එන අකුණු පාරේ කොටසක් අපේ ඇඟට අර ද්විතීයික අකුණක් හැටියට එන්න පුළුවන්. ඉතින් මේක ප්‍රතිකර්මයක් හැටියට අපි යෝජනා කරන්නේ සෑම මේ ස්ලැබ් එකක් හෝ කොන්ක්‍රීට් එකක් දාන අවස්ථාවක ඒක මේ පොළොවට සම්බන්ධ වෙන තවත් කොන්ක්‍රීට් එකක් හෝ යකඩයක් සන්නාකයක් තිබිය යුතුයි. රාජ්‍යයට පවරාගනු ලැබූ සෙමනගල සීනි කම්හල්ට ඈත් උක්වගා බිම්වල අස්වනු නෙලීම ආරම්භේ. හෙක්ටාර් 4200කින් සමන්විත වගා බිම් වලින් උක් ටොන් 1,31,000ක් කැපීමට නියමිතය. සීනි ආනයනයට රාජ්‍ය වසරකට විශාල මුදලක් වැය කරයි. එම වියදම අඩු කර ගැනීම රාජ්‍ය අරමුණයි. උක්වගාවෙන් ඉවත්ව සිටින ගොවින් යලි ඒ වෙත යොමු කර ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. අස්වැන්නෙන් ලබන ආදායමෙන් 50% කර්මාන්තශාලාවේ නඩත්තුවට හා සේවක සුබසාධනයට යෙදවේ. පළදායිතා ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ. මාතලේ පල්ලේපොළ ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු රාජකාරිය ආරම්භ කළේ. ස්වාධීනව තරංකොට ජයග්‍රහණය කළ හිටපු සභාපතිවරයා සහ මන්ත්‍රීවරු 5 දෙනෙකු ඉල්ලා අසුවීමෙන් පසු නව සභාපතිවරයා ඇතුළු පිරිස පත් කෙරිණ. පල්ලේපොළ ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජගත් දිසානායක මහතා පත් කරනු ලැබ සිටී. ඔහු ඊයේ සුබ මොහොතින් රාජකාරිය ආරම්භ කළහ. 2011 පළාත් පාලන මැතිවරණයේදී පල්ලේපොළ ප්‍රාදේශීය සභාවට සන්ධාන ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප කෙරිණ. මේ හේතුවෙන් ස්වාධීන කණ්ඩායම් අංක 5 යටතේ තරඟ කළ කණ්ඩායමට ජය හිමි විය. තමන් රාජ්‍ය සංවර්ධන වැඩපිළිවෙලට දායක වන බව ඉල්ලා සූ මන්ත්‍රීවරු කියා සිටිති. නව මන්ත්‍රීවරු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉදිරියේ දිවුරුම් දී රාජකාරිය ආරම්භ කළහ. මඩකලපුව තෝනිතාට්ටමඩු ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයක් විවෘත කෙරේ. උත්සවය ඊයේ පැවැත්විණ. ප්‍රදේශ වාසීන්ගෙන් බහුතරයක් දෙමළ ජාතික සන්ධානයට සහයෝගය පළ කළහ. එහෙත් දෙමළ ජාතික සන්ධානයේ සභිකයන්ගෙන් සේවයක් ඉටු නොවුණු බව ඔවුහු පවසති. මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝගය දැක්වීමට තීරණය කොට පක්ෂ කාර්යාලයක්ද විවෘත කිරීමට පියවරගත් බව ප්‍රදේශවාසීහු කියා සිටිහ. කල්කුඩා මැතිවරණ බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ඩී.එම්. චන්ද්‍රපාල මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ. අපස සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්
ත්වර සංඛ්‍යාව වසර 2016 වන විට 80ක මට්ටමට රැගෙනීමට පියවර ගැනේ. මේ අරමුණ සඵල කර ගැනීම සඳහා කැපවීමෙන් සේවය කරන ගුරුවරුන් හා නිලධාරීන් ඇගීමට ලක් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටී. 2011 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේ අරමුණින් අමාත්‍යාංශ පරිශ්‍රයේ ඊයේ පැවති සම්මන්ත්‍රණයකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවා. කලාප දිස්ත්‍රික්ක සහ පළාත් මට්ටමින් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල විශ්ලේෂණය අධ්‍යාපනයේ ගුණාත්මක ක්‍රමවේද සොයා බැලීම සහ ඉදිරි තීරණ සඳහා අදහස් ලබා ගැනීම අරමුණින් මෙය පැවැත්වෙනවා. ගණිතාංශයේ පවතින ගැටලු සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සැකසූ පරීක්ෂණ වාර්තාවද මෙහිදී ඉදිරිපත් කෙරින. නිලධාරීහු රැසක්ද මේ අවස්ථාවට එක් වූහ. බිබිල රතුකල ආදිවාසීහු ප්‍රථම වරට අලුත් අවුරුදු උළෙලක් සංවිධානය කරති. එය ආදිවාසී පවුල් 98ක සහභාගීත්වයෙන් එම ග්‍රාමයේදී ඊයේ පැවැත්විනා. ආදිවාසීන්ට ආවේනික අංග රැසක් මීට එක් කර තිබිනා. දුන්නෙන් ඉලක්කයට විදීම, වේගෙන් ගස් නැගීම, උර ඇල්ලීම, අවුරුදු කැකුලිය තේරීම, හාවුන් පැනීම සහ කලවැල ඇදීම ඒ අතර ප්‍රධාන විය. රතුකල ආදිවාසී නායක සුදා වන්නියලැත්තන්ගේ උපදෙස් මත සංවිධානය කෙරුණු අවුරුදු උත්සවයට විශේෂ ආරාධිතයෙකු ලෙස නියෝජ්‍ය අමාත්‍ය ගාමිණී විජිත් විජිතමුනිද සොයිසා මහතාද එක්ව සිටියේය. විරාමකින්